Hello ළමයි, welcome to my YouTube channel. ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔන්න මම අද වෙනස් විදිහ වීඩියෝ එකක් ඔයාලට ගේන්න හිතුවා. ඉතින් ඇත්තටම මම වැඩිය එළියට යන කෙනෙක් නෙමෙයි. මගේ business එකේ වැඩවලට අමතරව මම වෙනුවෙන් මං කාලය ගත කරන්න චුට්ටක් එළියට යනවා හරියම අඩුයි. ඉතින් මං අද හැදුවේ මං වෙනුවෙන් චුට්ටක් එළියට යන්න. හැබැයි තනියම නෙමෙයි. මම ගොඩාක් ආදරය කරන කෙනෙක් එක්ක තමයි මම යන්නේ අද. ඉතින් මම යන්නේ කලින් උදේම නැගිටලා බැලුවා මම අලුතෙන් ගෙනාපු මල් පැල ටිකට මොකද වෙලා තියෙන්නේ, මගේ මල් පැල ටික හොඳින් ඉන්නවද කියලා. ඔන්න දැන් තමයි මම වොෂ් එකක් දාගන්න යන්නේ. ඉතින් මම මෙන්න මේ ඩර්ම ප්‍රෝ එකේ තමයි පාවිච්චි කරන්නේ ක්ලෙන්සර්, ස්ක්‍රබ්, එතකොට මගේ ටෝනර් ඔක්කොම පාවිච්චි කරන්නේ ඩර්ම ප්‍රෝ එකෙන්. ඉතින් මෙන්න මේ ටික තමයි මම අද යූස් කරන්නේ. ඉතින් මේකප්ස් මුකුත් එහෙම දාන්නේ නැහැ. මම බේබි ක්‍රීම් එක ගාලා ලිප්ස්ටික් එකක් විතරයි ටච් කරන්නේ. වෙන කිසිම දෙයක් මම ඇප්ලයි කරන්නේ නැහැ. මම ආස නැහැ ගොඩක් මේකප් දාගෙන යන්න. කොහොමදත් මම අද යන්නේ බීච් එකට. හැබැයි මට එක ස්ටෙප් එකක් හද කරන්න ඕනේ නැහැ. මොකද මගේ සන් ක්‍රීම් එක ඉවර වෙලා අවශ්‍යම දේ සන් ක්‍රීම් එක මම යූස් කරේ නැහැ. ඉතින් අද ඇත්තටම වැස්ස දවසක්. හැබැයි අපි බීච් එකට යන වෙලාවේ නම් වැස්ස තිබුණේ නැහැ. ඉතින් මම යන්නේ කලින් චුට්ටක් කෑම කාලා තමයි යන්න පිටත් උනේ. ඉතින් මෙන්න මේ වීඩියෝස් නම් කලින් දවසේ වීඩියෝස් ටිකක් තමයි මම ඇඩ් කරේ. ඉතින් මේ තියෙන්නේ මගේ යමි ප්ලේට්. මගේ තියෙනවනේ ෆුඩ් බිස්නස් එකක් රට යවන්න කෑම හදන්න. ඉතින් ඔයාලටත් පුළුවන් මගෙන් කෑම ඕඩර් කරගන්න. ඒ වගේම තමයි ඕඩර් කරන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් ඔයාලා කැමති නම් ඔයාලා ආසයි නම් මේ විදිහට වම්බිට මෝජෝ, කරවල මෝජෝ, මාළු ඇඹුල් තියල්, මාළු මෝජෝ තව ගොඩාක් අයිටම්ස් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් හදන විදිහ දැනගන්න ආසයි නම් මේ විදිහේ රසට ඔයාලා මගෙන් ඉල්ලන්න රික්වෙස්ට් කරොත් එහෙම හදන විදිහ වීඩියෝ එකක් අරන් එන්න කියලා මම ඕඩර්ස් හදන දවසක ඔයාලට රෙසිපි එක දෙන්න. මේ තියෙන්නේ කෝනිස ජෙලි පේස්ට් එකක්. මේක කෝනිස පුරවල හදන ජෙලි පේස්ට් එකක්. මේක මාරම රසයි. මට එදා හිතුණා මම වෙන දවස් වලට හදන ජෙලි පේස්ට් එකටත් වඩා මේක පුදුම රසයි කියලා. ඇත්තටම මේක ගොඩක් රසට ආවා. ඉතින් මේ තියෙන්නේ මම බැඳුමකට රෙඩි කරගෙන තියෙන ටිකක්. මේ තියෙන්නේ වම්බටු මෝජෝ එක. ඉතින් මම මේ කලින් ඉඩකුත් දාලා මේ මම හදන්නේ කලින් මේ ටික හොඳට පිරිසිදු කරගන්නවා. මේ විදිහට එකින් එකට හොඳට අතුල්ලලා හොඳට සෝද ගන්න ඕනි මේ ටික ඔක්කොම. මොකද වම්බටු වලට හෙත් ගහනවනේ. ඉතින් මොකද අපි මේවා ගන්න ඉතින් ඇත්තටම මාකට් එකෙන්නේ. හරි මේ ඉතින් එදා හොඳටම වහිනවා. එදා මම කෑම හදපු දවසේ හොඳටම වැස්සත් එක්ක තමයි ඉතින් මම කෑම ටික හැදුවේ. ඔන්න එහෙනම් මම යන්න පිටත් වෙනවා. ඉතින් පේනව නේද මගේ මූණේ තියෙන හිනාව. මම ගොඩක් කාලෙකින් ඉතින් එළියට යන්නේ මට හරි හැපි ඉතින් එළියට යද්දී. ඉතින් මම ඔය කියව යනවා ඉතින් එළියට. බලන්නකෝ මගේ ඉයරින්ස් දෙක ලස්සනයිද කියලා. ඔයාලට ඒ වගේ ඉයරින්ස් ගන්න ඕනි නම් කියන්න. මම ඒ ඉයරින්ස් ගතිපු පේජ් එක අනිවාර්යෙන් ඔයාලට කියන්න. අපි ඊට පස්සේ අපි කන්න ආසම දේ කන්න ගත්තා. කීල්ස් එකේ තියෙන ටෝස්ට් කරපු පාන් එකක් තියෙනවා. පොල් සම්බෝල ඇතුළට දාලා ඒක මාර රසයි ළමයි. ඔයාලා කාලා නැත්තම් කාලා බලන්න. ඒක ඇත්තටම මාර රසයි. අපි දෙන්න මාර ආසයි. කොයි වෙලා හරි ළමයි මම මැරිලා යන්නේ මෙන්න මේ ලිප්ස්ටික් ටික කාලා තමයි. මොන කෑම කෑවත් ඉතින් ලිප්ස්ටික් ටිකකුත් මම අනිවාර්යෙන්ම කනවා ළමයි නිකන් ඩෙසර්ට් වගේ. ඊට පස්සේ අපි දෙන්න චුට්ටක් මෙන්න මෙහෙම බීච් එකේ ඇවිද හිටියා. අපි ආවේ දෙහිවල බීච් එකට. ඉතින් මම හිතන්නේ මට ළඟම දෙහිවල බීච් එක. මම වැඩි එළියට යන්නේ නැති නිසා මම දන්නෙත් නැහැ ඇත්තටම. මම ඇත්තටම යන්නේ නැහැ කොහෙවත් එළියට යවෙන්නෙම නැහැ මම. ඉතින් මම මේ බීච් එකට ආවෙත් මම හිතන්නේ සෑහෙන්නම කාලෙකින් ළමයි. ඇත්තටම මම හිතන්නේ ගොඩාක් කාලයක්. මං හරි ආසයි. ඉතින් මට ලැබුණු ටයිම් එක ක්වොලිටි ටයිම් එකක් විදිහට ගත කරන්න. එදා ඒ වැස්සත් එක්ක
ඒක නිසා චුට්ටක් අවුව අඩුවෙන් තිබුණේ. ඒත් අර පොඩි අවුවක් තිබුණු නිසා මට හරි අමාරුයි ළමයි. මොකද මට මිග්‍රේන් තියෙනවා. ඒ නිසා මට අවුව දිහා බලන්න බෑ. ගොඩක් ඔය කෑකෝ ගහන සද්ද අහගෙන ඉන්න එහෙම මට අමාරුයි. ඉතින් මෙන්න මේ විදිහේ ලස්සන ක්ලිප්ස් ටිකක් මට ගන්න පුළුවන් වුණා. මං හරි ආසාවෙන් හිටියේ මෙන්න මේ වගේ ක්ලිප්ස් ටිකක් ගන්න. මං ඉතින් ගොඩාක් වෙලා ඔහේ ඇවිද මම තනියම තමයි. මම ඉතින් තව කෙනෙක් එක්ක ආවට මම ඒ ටයිම් එක තනියම තමයි ගත කරන්නේ ගොඩක් වෙලාවට. ඉතින් මෙන්න මේ වගේ කෝලන් ටික කර අපි ඉතින් අපේ ටයිම් එක ලස්සනට ගත කරා. ලස්සන මෙමරි එකක්. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ ඒ ලස්සන දවස ගෙවුනේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැම කෙනෙක්ටම සුබ දවසක්. ඒ වගේම සතුටින් පරිස්සමට ඉන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි එදා දවස මගේ ගෙවුනේ. ඉතින් අලුත් vlog එකකින් ඉක්මනට එනකල් ඔයාලා හැම කෙනෙක්ම සතුටින් පරිස්සමට ඉන්න.